ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑ තරම් වාර්තා බිහි වෙනවා. ඒත් අසාමාන්‍ය වාර්තා බිහි වෙන්නේ කලාතුරකින්. විශේෂයෙන්ම වර්තමානයේ ජස්ප්‍රීත් බුම්රා, පැට් කමින්ස් වගේ පන්දු යවන්නන් දිහා බලනකොට අපිට හිතෙන්නේ ඕනෑම වාර්තාවක් ඔවුන්ට බින දමන්න පුළුවන් කියලා. නමුත් අද අපි කතා කරන්න යන්න මීට අවුරුදු 32කට කලින් ලැබූ තවමත් කිසිම පන්දු යවන්නෙකුට අසලකටවත් පැමිණීමට නොහැකි වූ එක් සුවිශේෂී වාර්තාවක් ගැන. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මසුරුම ඒ කියන්නේ ලකුණු ලබා නොදුන් වැඩිම පන්දු වාර ගණනක් යවමින් අඩුම ලකුණු ලබා දුන් පන්දු යැවීමෙන් වාර්තාව හිමි වන්නේ හිටපු බටහිර ඉන්දිය කොදෙව් තුන්නිරියව් ක්‍රීඩක ෆිල් සිමන්ස්ට. ඔහු පන්දු වාර 10ක් යවා ඉන් පන්දු වාර 8ක්ම විලකුණු පන්දු වාර විදිහට යවමින් ලකුණු 3කට කඩලු 4ක් දවා ගත්තා. අද වීඩියෝවෙන් අපි බලමු මේ විශ්වකර්ම දස්කම සිද්ධ වුණේ කොහොමද කියලා. දිනය 1992 දෙසැම්බර් 17. ස්ථානය ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය. මේක බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා තරඟාවලියේ තීරණාත්මක තරඟයක්. බටහිර ඉන්දිය කොදෙව් සහ ප්‍රබල පාකිස්තාන කණ්ඩායම් අතරයි මේ තරඟය පැවැත්වුණේ. බටහිර ඉන්දිය කොදෙව් නායක රිචි රිචඩ්සන් කාසියවස්ය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. පාකිස්තාන කණ්ඩායම් සතුව වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් වැනි ලොව භයානකම පන්දු යවන්නන් සිටියා. ඒ වගේම දඟ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කළේ මුෂ්තාක් අහමඩ්. කොදෙවන්ට මුලින් ලකුණු ලබා ගැනීම එතරම් පහසුනේ නැහැ. බ්‍රයන් ලාරා ලකුණු 3කට දැවී ගියත් අත්දැකීම් බහුල ටෙස්මන් හේන්ස් එක් අන්තයක් ආරක්ෂා කරගත්තා. ඔහු ලකුණු 96ක් ලබා ගත්තේ කොදෙව් ඉනිමට ශක්තියක් වෙමින්. නායක රිචි රිචඩ්සන් ඔහුට සහායක් ලබා දෙමින් ලකුණු 33ක් රැස් කළා. වකාර් යුනිස් තමන්ගේ පන්දු වාර 10 තුල ලකුණු 29කට කඩලු 3ක් දවා ගනිමින් කොදෙව්වන්ව ලකුණු 214කට සීමා කළා. ලකුණු 215ක ඉලක්කයක් කියන්නේ පාකිස්තානයට තරම් අපහසු දෙයක් නෙවෙයි කියලා තමයි එදා හැමෝම හිතුවේ. අපි දැන් යමු ඒ තරගයේ හැරවුම් ලක්ෂයට. පන්දු යැවීමට පැමිණි ෆිල් සිමන්ස් ක්‍රීඩාංගණයේ සිටි හැමෝම පුදුමයට පත් කළා. ඔහු යවූ පළමු පන්දු වාර කිහිපයේ ඉඳන්ම පාකිස්තාන පිටිකරුවන්ට එක් ලකුණක්වත් ලබා ගැනීමට ඔහු ඉඩ දුන්නේ නැහැ. සිමන්ස්ගේ පන්දු ඉදිරියේ පාකිස්තාන පිටිකරුවන් අසරණ වුණේ කොහොමද? මුලින්ම ඔහු අමීර් සොහෙල් ගත්තා. ඊට පස්සේ අසීෆ් මුජ්තබා ලකුණු 1ක් ලබා සිටියේදී සිමන්ස් හැවූ පන්දුව කඩුල්ලේ වදාගත්තා. ප්‍රබලම පිටිකරුවන් වන සලීම් මලික් ලකුණු 0කටත් නායක ජාවෙද් මීර්දාත් ලකුණු 2කටත් දවා ගනිමින් පාකිස්තානයේම ලකුණු 14කට කඩලු 5ක් දක්වා ඇදමන්න ෆිල් සිමන්ස් සමත් වුණා. තරගයේ අවසානයේ සිමන්ස්ගේ පන්දු යැවීම වාර්තා වුණේ පන්දු වාර 10යි නිලකුණු පන්දු වාර 8යි ලකුණු 3යි කඩලු 4ක් විදිහට. ඔහුගේ ලකුණු ලබා දීමේ වේගය ඒ කියන්නේ ඉකොනොමි රේට් එක උනේ 0.3 පමණයි. මේක එක්දින තරගයක පන්දු වාර 10ක් ලැබූ පන්දු යවන්නෙකුගේ මසුරුම ඒ කියන්නේ අඩුවෙන්ම ලකුණු ලබා දුන් වාර්තාව. ඔහුට පෙර අඩුම ඉකොනොමි රේට් සහිත පන්දු යවන්නා විදිහට ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වෙන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන ෂෝන් ඇබොට්ගේ පන්දු යැවීම. නමුත් ඔහු යවා තිබුණේ පන්දු වාර 5ක් පමණයි. ඔහු 2022 අවුරුද්දේ නවසීලන්තයට එරෙහිව පන්දු වාර 5ක් යවමින් නිලකුණු පන්දු වාර 4ක් වාර්තා කරමින් ලකුණු 1කට කඩලු 2ක් දවා ගත්තා. ඉකොනොමි රේට් එක 0.2. සිමන්ස්ගේ මේ පන්දු යැවීම හමුවේ පාකිස්තානයට ලකුණු ලබා ගැනීම ඉතාම අමාරු වුණා. ඒ කොතරම්ද කියනවා නම් රෂීද් ලතීෆ් පන්දු 72කට මුහුණ ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි. අවසානයේ පාකිස්තානයේ ලකුණු 81කට සියල්ලම දැවී ගියා. සිමන්ස්ගේ මේ විශිෂ්ට පන්දු යැවීම නිසා බටහිර ඉන්දිය කොදෙව්වන් ලකුණු 133ක විශාල ජයක් ලැබුවා. ප්‍රබල පාකිස්තාන කණ්ඩායමේ මුල් ප්‍රදර්ශිතම පිටිකරුවන් සිව් දෙනා දවා ගනිමින් කොඳුනාරටේ බිඳ දැමුවේ සිමන්ස්. මීට පෙර එක්දින ජාත්‍යන්තර තරගයකදී ඉන්දිය දඟපන්දු යවන ක්‍රීඩක බිෂන් සිං බේඩි පන්දු වාර 12කදී නිල ලකුණු පන්දු වාර 8ක් යවා තිබුණා. ඒ පන්දු වාර 60ක එක්දින තරගයකදී. තරගය පැවැත්වුණේ නැගෙනහිර අප්‍රිකාවට එරෙහිව 1975 අවුරුද්දේ පැවැත්වුණු ලෝක කුසලාන එක්දින තරගාවලියේදී. බිෂන් සිං බේඩි ඒ තරගයේදී දවා ගත්තේ එක් කඩුල්ලක් පමණයි. ෆිල් සිමන්ස් පන්දු වාර 50 තරගයකදී පන්දු වාර 10කදී කඩලු 4ක් දවා ගනිමින් මේ දක්ෂතාවය දැක්වීම විශේෂත්වයක්. ඒ තරගයේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පන්දු යැවීමේ බලෑනිය කර්ට්ලි ඇම්බ්‍රෝස්
පැට්‍රික් පැටර්සන්, කෙනි බෙන්ජමින් වගේ දක්ෂ පන්දු යවන්නන්ගෙන් සමන්විත වුණා. ප්‍රබල කර්ට්ලි ඇම්බ්‍රෝස් සමග ආරම්භක පන්දු යවන්න විදිහට කටයුතු කළේ අපේ කතානායක ෆිල් සිමන්ස්. ෆිල් සිමන්ස් කියන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ සිටි දක්ෂ තුන්නිරියව් ක්‍රීඩකයෙක්. ඔහු කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 26කට සහභාගී වී ලකුණු 1002ක් රැස් කර තිබෙනවා. ඒ වගේම කඩලු 4ක් දවාගෙන තිබෙනවා. එක්දින ජාත්‍යන්තර තරඟ 143කට සහභාගී වෙමින් ලකුණු 3675ක් රැස් කර ඇති සිමන්ස් එක්දින ජාත්‍යන්තර ශතක 4ක් රැස් කර තිබෙනවා. ඒ වගේම ඔහු කඩලු 83ක් දවාගෙන තිබෙනවා. ඔහු 1999 අවුරුද්දේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ස්කොට්ලන්තයට එරෙහිව එක්දින තරඟයකදී ආරම්භක පිතිකරුවා ලෙසත් ආරම්භක පන්දු යවන්නන් ලෙසත් කටයුතු කරමින් දුර්ලභ වාර්තාවක්ද තබා තිබෙනවා. 2002 අවුරුද්දේ ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පස්සේ ෆිල් සිමන්ස් සිම්බාබ්වේ, අයර්ලන්ත, බටහිර ඉන්දිය කොදෙව්, ඇෆ්ගනිස්තාන් කණ්ඩායම් පුහුණු කිරීමේ කටයුතු වල නියැලුණා. මේ වන විට ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරනවා. වර්තමානයේ T20 සහ ආක්‍රමණශීලී එක්දින ක්‍රිකට් රටාව තුළ ෆිල් සිමන්ස් තිබූ මේ වගේ වාර්තාවක් බින දැමීම සිහිනයක් බඳුයි. පැට් කමින්ස්, ජස්ප්‍රීත් බුම්රා වැනි පන්දු යවන්නන්ට වුණත් පන්දුවාර 10ක් තුළ නිල කුණු පන්දුවාර 8ක් යැවීම කියන්නේ අතිශය දුෂ්කර කාර්යයක්. ෆිල් සිමන්ස්ගේ මේ ඓතිහාසික වාර්තාව ගැන ඔයා මොකද හිතන්නේ? මේ වාර්තාව කවුද හරි බිඳ වැටෙයිද? එහෙමනම් කවුද ඒ පන්දු යවන්න? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවත හමු වෙමු. ස්තුතියි.